අද අපි කතා කරන්න කාන්තා දිනය ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දක් පාසා කාන්තා දිනේ යෙදෙනවනේ. මාර්තු 8 වෙනිදා තමයි කාන්තා දිනේ යෙදෙන්නේ. ඕක ඉන්ටර්නැෂනල් විදිහට සහ අපි රටක් විදිහට දෙපැත්තෙම අපි ඕක සමරනවා. ගවර්න්මන්ට් හෝ වේවා ප්‍රයිවට් හෝ වේවා ආයතන ඇතුලේ පොඩි පොඩි සෙලිබ්‍රේෂන් කරනවා, තෑගි දෙනවා කාන්තාවුන්ට, කොන්ෆරන්ස් තියනවා, වැඩමුළු තියනවා. ඒ වගේ පොඩි පොඩි දේවල් අපි කරනවානේ කාන්තා දිනේ වෙනුවෙන්. හැබැයි පළවෙනිම දේ කාන්තාවන්ට රෙස්පෙක්ට් කරනවාද? අපි හැමදෙස්සෙම කතා කරන්නේ කාන්තාවන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ, ගරු කරන්න ඕනේ, යාළට නිසි තැන ලබා දෙන්න ඕනේ, හිංසා පීඩා කරන්න එපා. හැබැයි අතරතුර අපි හිතලා තියෙනවද කාන්තාවන්ට රෙස්පෙක්ට් කරනවද? ඒ කියන්නේ බලනවද, හොයනවා බලනවද, වද හිංසා කරනවද නැද්ද කියන එක ගැන අපි හිතන්නේ නෑනේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මම කියන කැමති මේ පාර ඉන්ටර්නේශනල් විමන්ස් ඩේ ඕවියුව එක විදිහට ඉන්ටර්නේෂනලි දීලා තියෙන්නේ තීම් එක ඇක්සලරේට් ඇක්ෂන්. එතකොට පර්පස් එක to celebrate women's achievements and promote gender equality කියන එක. එතකොට ඒගොල්ලෝ ඔෆිෂියල් කලර්ස් වගේක් දීලා තියෙනවා. පර්පල් වලින් හැඳින්වෙනවා ජස්ටිස් කියන එක. ග්‍රීන් දීලා තියෙනවා එකකින් හෝප් කියලා හැඳින්වෙනවා. වයිට් එකකින් පියුරිටි කියන එක. දැන් අර නිමා කිව්වා වගේ ඇත්තටම කාන්තාවන්ට රෙස්පෙක්ට් කරනවද? ඒක කරන්න ඕනේ. කරන්න ඕනේ. ඒක මෙහෙමනේ සමාජ ගොඩක් කරලා ඒක කියවෙන්නේ නැහැ. මොකද හැමෝම කියන්නේ පිරිමි කෙනා ගැහණු කෙනාට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඔව් ඒකත් වෙන්න ඕනේ. ඒකත් වෙන්න ඕනේ. මොකද මේ රටේ වෙන දේවල් ලෝකෙ වෙන දේවල් හැටියට. හැබැයි අනිත් පැත්ත ගත්තාම කාන්තාවන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ. අපි ඒ දේ වෙන්නේ නැති තැන් ගොඩක් දැකලා තියෙනවා. ඔව් කියන්නේ අපි නිකන් අපි ළඟම උදාහරණයකට ගත්තොත් අපි බස් එකේ කොහොම යනකොට අපි හිතමු ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් ප්‍රෙග්නන්ට් මදර් කෙනෙක් නගිනවා කියලා බස් එකට. ඒකට අපි ගොඩාක් වෙලාවට දැකලා තියෙන්නේ පිරිමි කෙනෙක් නැගිටලා සීට් එකක් දෙන අවස්ථානේ. ගොඩක් වෙලාවට ඔය දැන් ප්‍රෙග්නන්ට් ලේඩිස්ලට සීට් එකේ ඉස්සරහා හරියන්නේ يعني බස් එකේ ඉස්සරහා හරියන්නේ සීට් එකක් දෙන්නේ. පිටිපස්සෙන් නගිනවා ආණ්ඩුයි. එතකොට ඉස්සරහ කවුරු හරි තමයි නැගිටලා ඒ සීට් එක දෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ පිරිමි කෙනෙක් නැගිටලා ඊට දෙනවා. සමහරු දැක්කේ නෑ වගේ ඉන්නවා, නිදි වගේ ඉන්නවා, ෆෝන් නොබනවා, ඔය වගේ නොයෙකුත් වැඩ කරනවානේ. අර මම කියන්නේ අපි එතනින් පටන් ගන්න ඕනේ. බහුතරයක් කාන්තාවම මේ වැඩෙත් කරනවා. ඒ කියන්නේ වයස අදාළ නැහැ. තරුණ අය පොඩි ළමයි නම් දෙනවා. බොරු කියන්න ඕනේ. පොඩි ළමයි දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ වයස හැටියට දෙනවා. සමහර දෙන්නේ නැති අයත් ඉන්නවා. එතකොට වයසක අය ගොඩක් කරනවා ඒ වැඩේ. ඒ කියන්නේ දැන් අම්මා කෙනෙක් වෙලත් එයා අම්මා කෙනෙක්. ඒ වෙලා එයා ඒ ගැන දන්නවා. ඒත් සමහරලාට අහක බලා ගන්නවා, බිම් බලා ගන්නවා, නිදි වගේ අර නිමා කිව්වා වගේ එහෙම කරන්න හොඳ නෑ මං කියන්නේ. මොකද ඒ අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ගැන අම්මා කෙනෙක් වෙච්ච කෙනෙක් දන්නවනේ. අන්න ඒ ෆීලිං එක දැනගෙනත් ඇයි එහෙම කරන්නේ නේ? එතනම රෙස්පෙක්ට් එක ගිලිහිලා ගිය වෙලාවල් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ඕක අපිට තව තැනකට අරන් යන්න පුළුවන්. අපි දැන් අපි රාජකාරී කරන තැන්වල ගොඩක් කලාවට ඔය රාජකාරී කරන ස්ථානවල අපි ගොඩාක් කලාවට දැකලා තියෙනවා ගැහණු අතර තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි හිතමු එක කාන්තාවකට ප්‍රොමෝෂන් එකක් හම්බෙලා යා ටිකක් ඉන්න තනතුරෙන් උසස් තනතුරකට මොකකට හරි ප්‍රොමෝෂන් හම්බෙලා ගියාම හරි මොකක් හරි එහෙම දෙයක් හම්බුණා කියලා ඒකට ඉරිසියාකම් කරන්නේ ගොඩක් කලාවට ගැහණු පාර්ශවයමයි. එතකොට කෝ අර කාන්තාවන්ට ගරු කරනවා කියන එක කෝ එතනම ඉතින් ඒක නෑ කියලා පේනවා. එහෙම කරන්න මම නම් කියන්නේ ඒක හරි මානසිකවමෙන් මේක හරි ඒක කියන්නේ එහෙම හොඳ නෑ නේද? ඔව් අපි මොකද අපි හැම වෙලේම කියන්නේ පිරිමියට නැගිලි දික් කරන්නේ. ඕගොල්ලෝ ගෑනු අයට අපිට රෙස්පෙක්ට් කරන්න. විමන්ස් ඩේ කියද්දිත් කියන්නේ අද කාන්තා දිනේ අපිට රෙස්පෙක්ට් කරන්න. ඒක පිරිමියට විතරක් නෙමෙයි. අපි කලින් කිව්වා වගේ කාන්තාවට ඒක පොදුයි. ඕක දැන් අපි ටිකක් තරුණ ළමයි ගෑල් ළමයි පිරිසක් අතරකට ගියා කියලා හිතන්නකෝ. ඕනලා එක ගෑල් ළමෙක් ලස්සන ඇඳුමක් ඇඳලා අර කවුරුත් හිතන්නේ නැති හරි අන්කොමන් දේ මොන හරි දෙයක් වතුර බෝතලයක් හරි අරගෙන ආවා කියලා. එතකොට දැන් වටේ ඉන්න කට්ටිය අහනවානේ ඔයා කොහෙන්ද මේක ගත්තේ කීයද මේක මටත් ගන්න ඕනේ ගත්ත තැන කියන්න පුළුවන්ද? ඔහොම අපි අහනවානේ සාමාන්‍යයෙන්. සමහර අවස්ථාවලදී මම දැකලා තියෙනවා සමහර ගෑල් ළමයි තමන් ඒ ගත්ත ඇඳුම හරි වතුර බෝතලේ හරි කලිසම හරි සෙරප්පු දෙක හරි යන එහෙම ඇහුවාම ලිප්ස්ටික් එක හරි ඔන්න ඔය ප්‍රශ්නේ ගෑල් ළමයට තියෙන ලිප්ස්ටික් කලර් එක හරි රින් එකක් හරි මොකක් හරි ඇහුවාම කියන්නේ නැහැ. ඒ කියන්නේ
එයා බයත්ම කැනයා හිතනවා ඇති කැනේ මගේ එකක්ම මෙයා අරගෙන එයිද සමහනුට රීරිසියාවක් වගේ එකක් කෙනවනේ මගේ එකම් මෙයා ෆලෝ කරයිද කරයිද එහෙම කියලා හිතන වෙලාවල් තියෙන අර එහෙම බෑ මට විතරයි මේක එහෙම කියන්න හෙම ඒක ගැන කුහක ගමනේ එහෙම ආත්මාර්ථකාමීකම ඔය හැම දේමයිති එහෙම පිරිසකුත් ඉන්නවා ඉතින් අපිට රෙස්පෙක්් කරන්න ඕන මුලින් වෙන අය රෙස්පෙක්් කරන්න කලින් මේ ඕක ස්කෝල වෙලත් තියෙන ඕ ඉස්කෝලෙදි මෙහෙමයි ඒක ගොඩක් කෙලාවට දැන් අපි ගෙන ගන්න කාලෙනේ ඒක ගෙන ගන්න කාලෙදි මං ඇත්තරම මේ අපි යාළුව ඉදිත් කතා වෙන දෙයක් යාළුව පිරිමි ළමයි යාළුව කියනවා එක්සෑම් එකට ගිහාම වුණත් එක්ක පාඩම් කරද්දි වුණත් දැන් අපි කියනවනේ අද නම් පාඩම් කරන්න බෑ වගේ කියලා අපි කෝල් ඇදින පිරිමි ළමයි කියනවා මේ අපි නම් පාඩම් කරනවා කිව්වොත් අපි කට්ටියම එකතු වෙලා පාඩම් කරන්නේ මොකක් හරි නෝට් එකක් බැරිුණොත් අර අරුගෙන් ඉල්ලගමු මුයාගෙන් ඉල්ලගමු කියලා අර එහෙන ඒ මේවක තියෙනවා හැබැයි එක තැනකදී ගෑල් ළමයි ආත්මාර්ථකාමී වෙන තැනක් තමයි නෝට් එකක්වත් දෙන්න තිය එකක් දෙන්න එක්කෝ පාඩම් කරද හොත් නෑ පාඩන් කරලා හොඳටම මේ විභාගය තියෙන් දවසත් අරනිකං හරි සමහර වෙලාට අර හිංසකමට ළමයි අහනවනේ ඔයාද පාඩන් කරද හලෝග හෙමහනවනේ ඒ වුනට සමහරග නෑනේ පිස්සු ම පාඩන් කරන එවුණට රිසා සෙද්දි මාක් සරගෙන ඇතකට අර ඒක ගොඩක් කැනෙ සමාජය අපිට ඇහෙලති මට ඇහෙලා තියෙන විදිහට ඒක වෙනවා කොල්ල කියනවා අපි නං එහෙම නෑන කෙල්ලෝගේ දැන්ර ජොලියට කියන එක්සෑම එකට උනත් ගිහින් කක්කර අමාරුත්තර තිබත් කොල්ල කොල්ල දව කරගන්න හැබැයි ගෑල්ලමෙක් නෙවෙයි හැක් කරල බලන්නගෙන කියනවා එහෙම වෙලාව තියෙනවා ඉතර එක ඇත්තරම් ප්‍රශ්න අපි නිකම් බොරුවට බෝඩ්වල ලියාගෙන පාරට බැහැලා බෝඩ්ඩුස්සගෙන කාන්තා අයිතිවාසිකන් ලබා දෙනු අරක දෙනු මේක දෙරු කාන්තාවන්ට ගරු කරමු කිය කෑගහලා දැඟලුවට ඩන්න අපි අපිට මුලින්ම රෙස්පෙක්් කරන්නේ නැත්තා අපි නිකං අයිතිවාසිකන් ඉල්ලුවට වැඩක් නැහැ අපි අපේ ජාතිය වෙනුව මුලින් රෙස්පෙක්් කරලා ඉන්න ඕනේ අපි අනිත් එක කාන්තා දිනේට විතරක් මෝක සීමා වෙන්නත් එපා අපි හිතම මොනහරි සෙලිබ්‍රේෂන් මොනහරි තෑගි දෙනවා මොනහරි අපි කරනවා කියලා ඇයි අපි කාන්තා දිනයටම විතරක් එක කරන්නේ අපිට පුළුවන් අනිත් සාමාන්‍ය දවසු තර දවස් හා සමානව ගෙවන්න අපි නිකම් බොරුවට ෂෝෆ් එකට කියහම කියනම් ෂෝෆ් එකට කෑගහල වැඩක් නෑ අපි ප්‍රක්ටිකලි වෙන්න ඕන ඒක මෙහෙම දැන් රෙස්පෙක්් එක තමා මේන්මද තව පැති ගොඩත් තියෙනවා එකැනේ මම තව පැත්තක් කියන්න කාන්තාවකගේ සනි පාරක්ෂයව පිළිබඳ ඇත්තම තාම අඩුයි ඒකැනේ ගැන පොඩ අවධානයොම වෙනවා අඩුයි මම දැක ස්කොලේ පාසල් ළමයින්ට නං ඔය සනි පාරක්ෂතුවා ඒ දේවල්මය කරන ඒවුනාට වොශ්රෝම එකකට පබ්ලික් ටොයිලට් එකකට ගියත් සමහල්ලාට අර එතනත් තියෙනවා අන්නර කාන්තාවට රෙස්පෙක්් ගන්න තැන පෙරලගෙන යනවා එකැන යන්නේ තමන්ගේ අත්‍යවශ්‍ය කාරණයකට තමයි අදිස්සී තමයි හරිද මම මේ උදාහරණකට ගත්තේ ඒ වුනාට ඒ වගේ තැන්වලදි එහෙම වෙනවා කියන්න එක කොච්චර නේද ම සනි පාරක්ෂකරගේ ඒක එකක් ඔය සනි පාරක්ෂක දේවල් වලදි දැන් සමහල්ලාවට සමහර තරහට හෙම තමන් ගාව තියෙන අපිහිතම සනි පාරක්ෂවා පෑඩ් එකක් එහෙම ඉල්ලුව කියලා සමහල්ලට දෙන්න තිය ඉන්න දෙන්න ළඟ තියෙනවා දෙන්න මේකන අපි මේක කියන්නෙම ලජ්ජවෙන්න මොකද ලජ්ව නොඩ දෙන්න දෙයක් දෙන්න ඇති මිනිස්සු ඉන්න අපි දන්න හොඳටම බෑග ඇතුළේ පෑඩ් එකක් තියෙනවා කියලා නමුත් අපි මොනාට අප අවශ්‍යතාවවෙන්නේ නැන් සමහලට අපට එවලට ගන්න සල්ලි නැති වෙන්න පුළා අපිට ඒ අපිට කොහම හදිස්සියක් නටටම වෙච්ච දෙයක් වෙන්න පුළුවන් එතකොට අපි ඒකට තව මමත් ගැල්ලමෙක් නේද මමත් කාන්තාවක් නේද මෙත් කාන්තාවක් නේද කියන වේදනාව කොච්චර අපි දන්නවද අපි දන්නවනේ ඇයි එහෙම කරන්නේ කැන අපි දන්න ය කොච්චර අමාරුවෙන් දන්නේ කොච්චර පහසුතාවයකට පත්වෙලා දන්නේ මොකද අපේ සමාජ හැදිල තියෙන අමුතුම විදිහකට එතකොට එයාඒ අපහස්ථාට පත්වන ඒත් ඒකටම සම්බන්ධ කළ කියන පුළ ඒ වෙලා ඒ වගේ පීරියත් හිතමු අපි කාටරි ගැල්ලමට පිරිත් සදනාම අපි නොහර සඩලි වෙල මුච්ච වෙලාවක එයාට අපහස්ථාව ලක්කෙනවා කොහරිදික ක්ලාස එකෝ ෆිස් එකෝ කොහැරි පාරය කක්හරි හදිසි බස්ස ගෙන්න්න ගිල බහිද්දි සමහර වෙලාවට මං කතාවල ඇත්තටම දැකලා තියෙනවා ගැහැනුවාය එකැන කාන්තාව ඒක ගණන් ගන්න
ආක බලාගන්න හරි නිකන් ලැජ්ජායි වගේ ලැජ්ජයි වගේ. නිකන් අර මෙහෙම අතින් කටවහගෙන මේ මොන විනාසයක්ද වගේ බලන එහෙම නැහැ තමන්ටත් වෙන දෙයන්නේ එක පිරිමි කෙනෙක් තමා ගොඩක් කලාවට මේ ඒකට දව් කරන්න ඇත්තන පිරිමිය උදව් කරනවා මම නං කියන්නේ අර තියෙන මතේ කොච්චර හැම දාම පහර ගහන පිරිමි කෙනාටන එනට අපි බලන්න ඕන පිරිමි කෙන උදව් කරන තැන් ගොඩක් තියෙනවා ඕ ඇත්තරම තියෙනවා ද අපි ඕක තව පැත්තකරක් ගද අපට පොඩි සතුරු හිතන කරනාව මං හිතන මන් දන්න තරමින් ලංකාවේ පළවෙනි වතාවට පාලිමේන්තු ඇතුළේ කාන්තා නියෝජනය වැඩීමේ පාර මේ පර ඒ ඇත්තරම සතුරු හිතන දෙයක් මොද අපි හැම තිස්සම කෑගහව අපි හැම තිස්සම ඕනේ කිව්ව කාන්තා නියෝජිතය නියෝජනය වැඩිය විය යුතුයි කියලා අපි අයිතිවාසිකන් අතර කතා කරා ඇයි කාන්තාවන්න ඡන්ද ඉල්ලන්න බැරිද කාන්තාව මූලික කරගෙන නායකත්වය ලබා දෙන්න බැරිද කියන ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න බැරිද ඇත්තරම සතුරුයි මේ පාර කාන්තා නියෝජනය වැඩි තව සමහරු කිව්වා පාර්ලිමේන්තුරගින් කාන්තාවට කරන්න දෙයක් නැහැ කියලා කෑගහනක විතරයි ඕපදුප්ප කියනක විතරයි කරන්න පුළුවන්ගවා එක වැරදි වැරදි ඇත්තරම ලෝකෙ කොච්චර ඉන්නවාද ලොකු පුටුවල අපි කියන විදිර ලොක්කු තනතුරුත් තන්නාන්තර දරණ කාන්තාව ඒක ඇත්තනම අපි සතුරු වෙන්න ඕන දෙයක් සහ ඔන්න ඕතන තව ප්‍රශ්නයක් තියෙනවා අපි හිතම කාන්තාවක් ඒ වගේ තැනක අරවා කිව වගේ ගිහිල්ල මේ ගොල්ලන්ට මේවා කරන්න පුළුවන්ද ගෑනු කොහොම දැනේ මේවා කරන්නේ අන්න ඒක තම හොඳම ප්‍රශ්නය ඔය ෆිල්ස් දැන් අපි ජොබ් එක කරන ෆිල් සලත් ඔය ප්‍රශ්න වෙනවා එනවාන දැන් මම අයිට ෆිල්ඩ වැඩකට සමහරුව හනා දැන් අයිට ටෙක්නොලජි අයිට ඒ ෆිල්ඩ එකෙත් ගොඩක් ෆිල්ස් තියෙනවන ඒකෙදිත් ඔය හාඩ්බයා පැත්ත ඒ වගේ පැත්ත කරද එහෙම කොහොමද ගෑල්ලමෙන් කරන්න ගෑල්ලමට මේශීන එක කුස්සන්න පුළුවන්ද රෑවෙනක වැඩ කරන්න පුළුවන්ද ඔය වගේ ප්‍රශ්න හනවා ඒ වගේ ප්‍රශ්න ඇහුවට කමන්න හැබැයි ඒ ප්‍රශ්නවට කමන්න එවට ගෑල්ලමට ඒව කරන්න පුළුවන් මොකද කොන්ෆිඩන්ස එකක් තියෙනවා ගෑල්ලමට ගොඩක් හිතන්ගන්න එහෙම කරන්න බැහැ අපි මොකද බැරි අපි මේ ඉස්සර කාලෙත් මේ ඒ කාලෙ හිටපු අය ඒ කාල හිටපු කාන්තාවත් ඉස්සර තිබ්බ නෑනේ බෑන් කාර් බඩු අරගෙන යන්න ඔලු කලේ උකුලෙ තියන් කිය මැටි කලය උකුලෙ තියන්ගේ දරමිටි උත්සගෙන කිය මැටි කලය උකුල තියන් සමහරු එන්න ගොඩා දුරට දුර යනවා ඇයි දරමිටි දර හොයන්න කැලයට ගිහිලා දර හොයාගෙනාව ඇයි ඒ වගේ අතීතකින්දලාපු අපේ මිනිස්සු දැන් කියන්නේ කාන්තාවකට ගෑල්ලමෙක්ට වර්තමානදී කෙන ලොකු බර වැඩ කරන්න බැහැ කියලයි කියන මගේ ශේස්ත්‍රයේ මට තියෙන දේක ඔයාට ඔකුස්සන්න බෑන කියන එහෙම මෙහෙමයි බැරි තැන් තියෙනව නැත්තේ නැහැ හැමෝට මේක වගේ ස්ට්‍රෙන්ත් එකක් නැහැ හැබැයි එහෙම අර අවතක්සේරු කරන්න හොඳ නෑ මමනම් කියන්න ඒ ගැන එහෙම අවතක්සේරු කරම් සමට ඒ කෙනාර මෝටිවේට නැතිවෙන පුල තව කෙනෙක්ට කියන පුල මේ ඔයා ගෑල්ලමේ නොව කරන්න එපා එහෙම කියන්න පුළුවන් ඒවට එහෙම නෙමේ ගෑල්ලමටත් කාන්තාවන්ටත් වැඩ කරන්න පුළුවන් බර වැඩක් කරන්න පුළුවන් වගකීමක් කරන්න වැඩ කරන්න පුළුවන් ලොකු පුටුවක ඉන්න පුළුවන් කාන්තාවන්ට දෙවල් කරන්න පුළුවන් ඒ නිසාම කාන්තාවන්ට දෙවල් කරන්න පුළුවන් නිසාම කාන්තාව ඒවට රෙක්ස්පෙක්් කරන්න දිරිගන්නවා නොවවාට පුළුවන් අපිට පුළුවන් ඕටන මේ මොකර නියෝ කාන්තාවක් යම් කිසි ශේෂත්‍රයක් හරි මොනහරි නියෝජනය කරන්නේ සමස්ත එකින් කියවෙන සමස්ත කාන්තා නියෝජනයක් ගැන එතකොට අපි ඒකට දිරිගන්න ඔන්න ඕනේ වාට පුළුවන් අපි හයියට ඉන්න පුළුවන් කියන ඒ දෙන්න ඒ අර සපෝට් මොකද තව දෙයක් ඒ අර ඒම තැන් ඒ පුළුවන් කියන එක අනි පැත්තගත්හම දැන් ඔය පොඩි වැඩ එක සියුම් වැඩවල පුළුවන් ගැහැනුවයට විතරයි කියනවනේ ඒකයි මම කියන්න ඒම සියුම් වැඩ කරනට ලොක වැඩ බෑ කියලා කියන්න ඒකයි සමහරු මම කියන්නේ හැමෝම කියන මේ සමාජ මතයක් ගන්න මේ එක එක්කෙන කියන දේව මහන ගොතන මහුම් ගෙතු උයන එක ළමයි බලාගන්න එක ඕවා තම කාන්තාවගේ රාජකාරි කියලා කියන්න ඒවා විතරන් නෙමේ කාන්තාව මෙහෙමයි රාජකාරි කියලා මං අඳුන්නන්නේ රස්සාාවවත් එහෙම නෙමේ අර අපේ සමාජයෙන් මතයක් ගෙනල්ලා තියෙනවනේ ගැහැනු කෙනෙක් කියන්නේ ඉක්මට කසාද බඳන්න ඕන ඉක්මට ළමයි හදන්න ඕන ළමයිගේ වැඩ කරන්න ඕන මහත්තක වැඩ කරන්න ඕන ගෙදරය බලාගන්න සමහරුව සමාජ මතයකුත් තියෙන ගෑනු ඉන්නවන ගෑනු විදිර ගෙදර දොරේ වැඩ කරගෙන පිරිමියට ආවතේව කන්ටික කරගෙන එම ගෑනු ඉන්න ඒ මතේ වැ ඒක තියෙන් නැති මීට අවුරුදු බරගානාවකට කලින් බට දැන් ඒ මතේ හරිගන්න නැහැ මොකද දැන්ඉන්න හැමෝම ඉගෙන ගන්නවා හැමෝම තමන්ගේ හීනවලට යන්න කැනෙ තමන් ආසදය කරනවා
ඉලෙක්ට්‍රිකල් ඉංජිනියෝ වේවා ඇත්තන මේ වගේ කොච්චරන්නද මෝට මැකෑනික් කරන ගෑල්ලම ඉන්න ඉංජිනේරින් එකන ඒක තවක ඉස්සර මට මතකයි මෝට මැකෑනික් කරන ගත්ත පලවෙනි කාලේ ගැන ගැහනු ළමයි ඒකට ආපු කාල පිරිමි ළමක ඕ ගෑල්ලමට පුළුවන්දනේ ඕ කොහොමද ඔකොල්ලන්ට තර කරන්න පුළුවන්ගෙන එහෙමන ගෑල්ලමටත් පුළුව අපිට පුළුව පිට පොළොවා ඉතිේ අරකාන් මුල්වීම කියපු දේ තමයි කියන්න තියෙන්නේ කාන්තාව කාන්තාවට රෙස්පෙක්ට් කරන්න එතකොට ඔට්ටෝ සමස්ත කාන්තාවන්ට මර අපි හොයන ගෞරවය අපි හොයන ඒ නිසි තැන ලබාදීම ඒක අපි නොහිතන විදිහට ඔටෝ අපිට හම්බවේ ඒ නිසා කාන්තා අනිත් එක කාන්තා දිනයට විතරක් සීමා වෙන්න එපා අපි හැමදාම අපිත් ගෙවන හැම දවසකම ඒ විදිහට රෙස්පෙක්ටබල් විදිහට ජීවත් වෙමු